මං ඇලෙන් ගලවලා ගෙනත් දුන්න ඕලු ගහ. අන්නේ ඕලු ගහක් දාන්න ඕන. හරිද කියලා තමයි කඩෙන් ගෙනාවේ මේක. හරිද? මේකයි දැන් මේකේ මං කළු ගෑවා. කළු දවස් දෙක විතර කලින් මං කළු ගෑවා මේකේ. ඊපස්සේ කළු ගෑවට පස්සේ නිල් පාට ටීන් රින් එකක් ගෙනත් තියලා කියනවා නිල් පාටක් දාන්න. අපේ අම්මා මඩ වදේ බම් මේක තීන්ත ගාලා දෙන්නේ. අද රැයට කණ්ඩු වේල් දෙන්නෙත් නෑ කිව්වා මේක තීන්ත ගාලා දෙන්න නැත්තම් මට සෙට් වුණා මෙන්න මේ අපේ අම්මගේ පොකුණ මෙන්න මේ පොකුණ රිපෙයාර් කරන්න. දැන් මම මේක රිපෙයාර් කරන්න තමයි හදන්නේ. දැන් මං ඒකට අවශ්‍ය කරන බඩු ටික එහෙම ළඟට ගත්තා. මේක රිපෙයාර් කරන්න ඉන්නවා ඉතින් අපේ බාස්. මේ ඉන්නේ අපේ බාස්. මේ ඉන්නේ මගේ චූටි පුත් පැටි ඈ. නැද්ද මචං? ඉස්කෝ නේ. හා දේ බලන්න මේ ගුණේ බලන්න මේ අයියාද කරන්නේ හදන එක මේ කියනවාද මේ බලන්න මේ අබාන් බඩු ටික හරිද කියලා හරිද යන්න ඕනද අන්න ගියා ඉතින් මචං ඔන්න මේ මංගාව තියෙනවා දැන් මෙන්න මගේ හුච්චිම හුච්චි තීන්දරින් එකක් තියෙනවා නිල් පාට හුච්චිම හුච්චි තීන්දරින් එකයි ඊට පස්සේ සැමන් ටින් එකේ ආපු ඉන්සල් දෙකයි ඒ හුච්චිම හුච්චි තීන්දරින් එකට දාන්න අලි පතරංග ටිනර් බෝතලයයි හරිද ඊට පස්සේ මෙන්න මේ පරණ පුනීලෙකුයි මෙන්න යාගේ හතර පරණ අයිස්ක්‍රීම් බකට් එක අපි දැන් බලමු මේක පේන් කරගන්න ඉතින්ලාම මේ හුච්චි ටින් එක අරගන්න ඕනේ අපි දැන් මේ හුච්චි ටින් එක අරගමු දෙබා අපේ අම්මා මඩ වදේ බම් මේක තීන්ත ගාලා දෙන්නේ. අද රැයට කණ්ඩු වේල් දෙන්නෙත් නෑ කිව්වා මේක තීන්ත ගාලා දෙන්න නැත්තම් අය මොනවද තියෙන ප්‍රශ්න හරිද? ආගෙන මෙන්න මේ වගේ බං ගහ කෝරු ගැල්ල කඩා ගන්න. ඔල වෙයිද නැහැ මේකෙන් කැඩුවොත් කමන්නේ. හදාගෙන තියෙන්නේ. දැන් පොඩ්ඩක් මේක ටෙස්ට් කරගෙන බලමු. කොහොමද කියන්නේ. හදාගත්ත මිශ්නේ පොඩ්ඩිද නැද්ද? ඇයි කොහොමද? අසනයි ඈ. අසනයි. අන්නර මං ඇලෙන් ගලවලා ගෙනත් දුන්න ඕලු ගහ. අන්නේ ඕලු ගහක් දාන්න ඕන. හරිද කියලා තමයි කඩෙන් ගෙනාවේ මේක. හරිද? මේකයි දැන් මේකේ මං කළු ගෑවා. කළු දවස් දෙක විතර කලින් මං කළු ගෑවා මේකේ. ඊපස්සේ කළු ගෑවට පස්සේ නිල් පාට ටීන් රින් එකක් ගෙනත් තියලා කියනවා නිල් පාටක් දාන්න.
ලපිච්ච ටික මේක අපි පීඩා ගන්නවා. චෑ බෝලයක් මචං වැඩේ කොට මෙන්න දැන් තියෙනවා. දැන් මචං මේක සන්ලයිට් එකට වේලෙන්ඩ තමයි තියන්න ඕනේ. සන්ලයිට් එකට වේලෙන්ඩ තියලා හරි මචං ඔන්න ඉතින් දැන් මම මේකට වතුර පුරව ගන්න තමයි හදන්නේ. මම වතුර පුරව ගන්නවා. ලස්සනයි නේ ඊපාට. ඇව්. පුරන්නේ ලස්සනයි. මේකට දාන්න මම වෙනම හයිට් කිල්ල ගොඩකුත් ගලවගෙන ආවා. හයිට් කිල්ල ටිකකුත් දාලා මුළු ගහත් හිටෝලා ටිකක් දාලා ගියාම මාළුකුත් දානවා. බලමු මේකට දාන්න මාළු මංගාව ලොකු මාළු බං ඉන්නේ. මේ පොඩි උඩ දාන්න බෑ. ඉන්න දිනවා මචං ඕලු බැලේ. දැන් මේකට දාන්න ඕනේ. අඩෝ ලූලා ඉන්නවද? මේක මම දාලා හිටියා ලූල් පැඩිය. ඒක හරිද? ඉතහම ලූල් පැඩිය වෙන්නේ. අල්ල ගන්න කියලා බොර වෙයි ඉතින්. ලූල් ආමින් ඉන්නේ. අර පාණි දන්නේ නැහැ. ඉවර නෑ මේ පැටව. මේ මචං එන්න මේ ලූල් පැඩිය මේ. පොඩි වැට්ටේ. හරිද? කො. ජහංකො පෙන්නන්න උඹට. බලන්න මේ ලූල් පැඩිය. මඩ කණෙක් එහෙම නෙමෙයි ඈ. බලලා මඩ කණයි කියලා කමෙන්ට් දාන්න ඉතින්. මඩ කණේ නෙමෙයි. මේලා ලූල් පැඩිය. පේනවද මේ වයිරන් ටික ඇඟේ තියෙනවා. දැන් ඔක ඒකේ හිටපු දෙයි. හරිද? ආයි දානවා. පොඩි ඇදයක් තියෙනවා වගේ බං. හරිනේ. ඇද නෑ නේද? හරි ඇදේ කෙලින් වුණා. මෙන්න මේ මචං හයිඩ් ඩ්‍රිල්ල චුට්ටා. හරිද? මම අර අපේ වලින් ගලවන් ආව හයිඩ් ඩ්‍රිල්ල මේ ගොඩක් ගලවන් ආවා. මම එකකින් චුට්ටක් ගත්තා. දැන් මේ චුට්ට අපි මේකට දාමු. දාලා මචං මේක අර දැන් පොඩ්ඩක් බොර වගේ තියෙනවානේ. ඔලු ගහෙම දාලා. ඒ බොරේ පොඩ්ඩක් බැස්සලා පස්සේ මම පෙන්නන්නම් කොහොමද කොල්ටිය කියලා. ඔන්න මචං හදපු එක තියෙනවා අවුලක් නැහැ. දැන් තව ටික දවසකින් කොළ එක දෙක දාලා එයි. එතකොට තව ටිකක් ලස්සන වෙනවා.
අවුලක් නැහැ තියෙනවා. හොඳද මේක? හොඳයි. බලන්න. හොඳද? හොඳයි. අවුලක් නැද්ද? ඔයා කියන්න ඔයාගේ ප්‍රතිචාරය කොහොමද කියන්න? අවුලක් නැද්ද?